ඔයාට මොලේ ඔළුව සම්බන්ධ රෝග එන්න ඉඩ තියෙන ඔය නිින්ද යන්නේ නැති ඒවා කලන්ත ගතිය බ්ලඩර් ගන්න මුත්‍රාශ කේස් එන්න ඉඩ තියෙනවා. මම ඒක ඔපරේෂන් කරා. පුරස්ති ගන්ති? ඔව්. පොස්ටේට් එක පොඩ්ඩක් ඉදිමිනා. ඒකෙන් ග්ලාජ් වෙලා. මෙහෙම ඇඟිල්ල කෙලින් යන්න ඕන ඇතුළ නැතල් ලෙන්ස් එකේ. මෙහෙම ආන්න ගියාම ඇතුළේ කැමරාව තියෙනවා. ඇඟිල්ල කෙලින් ගාන්න මේ නියපොත්ත කපපු දෙන වදන් මෙහෙම වදලා වැඩක් නැහැ. ෆින්ගර් ප්‍රින්ට් නෙමෙයි වදන්න ඕන නියපොත්ත කපපු දෙන. බලමු නියපොත්ත කපපු දෙන වදන්න බා. ගාන්න තියාගෙන කෙලින් ඈ. අන්න හරි. ඒක හොඳයි. ආයෙත් ගන්නකො දැල්ලිට. හරි. ડોક્ટર කොන්ස්ටන්ටින් කරට්කෝ කියන මේ රසියන් ජාතික ප්‍රොෆෙසර් තමයි මේක කරන්නේ. එහෙ US වලින් තමයි එන රිපෝට් එක. හොඳයි. ඉතින් එතකොට මේ දින ඔයාගේ මේ ඔයාගේ මේ අර මහත්යකගේ මේ තැල්මක් තියෙනවා මේ හරි තියෙනවානේ. තියෙනව නේද? මොකක් හරි වැදිච්ච එකක් ඒ කාලේ. නිකන් එක්ක ඔයා උඩ ඉඳන් වැටෙනකොට හමුදාවේ මිස්සර හිටියද? දැන් කොහොම හරි අර කෙට ලොකු වලවල් වලට පයින් උඩ ඉඳන්. එතකොට මෙතන කෙටෙනවනේ. කකුල වැදුනා ගම. අන්න ඒ වගේ වාගේ තියෙන ලොකු කෙටිල්ලක්. හරිද? ඒකෙන් තමයි වාගේ තියෙනවද කොන්දේ අමාරුව කකුල් අමාරුව? කොන්දේ අමාරුව නෑ මේ අමාරුව. ඒ මෙතන කෙටිලා තියෙන්නේ. ඒ ළඟ තියාගෙන එක. මේ මෙතන කෙටිලා තියෙනවා. මේ දැක්කද මේ? මේ ඕරාගේ මහත්තයා මෙන්න මෙහෙම තියෙන්න ඕන. මෙන්න මේ විදිහට නේ. එක්ක ලස්සනට තියෙන්න ඕන. එක්ක. එතකොට තමයි ශක්තිය හොඳට වැඩ කරන්නේ. මේ රාග දේශ මොහය කියන්නේ මේක තමයි සොයා බැලීම. සොයා බැලීම පද්ධතිය තමයි වගේ ඉතින් දුර්වල වෙලා තියෙන මෙතන මේ. වාගේ මේක. මෙතන එක්කද මේ දුර්වල වෙලා. දැන් මේ හරි මේ විදිහට තියෙන්න ඕන එක දැන් කොහොමද වගේ තියෙන්නේ? දැක්කද? දුර්වලයි නේ මේ ටික. එතකොට මේ සොයා බැලීම පද්ධතිය තමයි නිල් පාට. මොහය කියලා කියන්නේ දැන් ආම්දුරණ කියන ඔකට මුලා වරකයි මේක කියලා. නමුත් අපේ සාමාන්‍ය ජීවිතේ සොයා බැලීම තමයි මේ නිල් පාට. ඒකෙන් තමයි වාතය හැදෙන්නේ. සොයා බැලීමේ වාතයෙන් තමයි සොයා බැලෙන්නේ. ඊළඟට තමන්ට හානියක් වෙනවා නම් ඒකත් එක්ක ගැටීම ඒක තමයි ද්වේෂය. ඒක තමයි රතු පාට. ඒ රතු පාට තමයි මෙතන තියෙනවා. ඊළඟට තමන්ට හොඳක් වෙනවා නම් ඒක ඇලීම. ඒක තමයි රාගය. රාග දේශ මොහ. රාග දේශ මොහ වැඩ කරනකොට මේ කොටස වාගේ දැක්කද? එතකොට ඔයාගේ මේ උරස් වල විතරේ තමයි අමාරු තියෙන්නේ. ඕක තව ප්‍රචලිත වෙන්න ඉඩ තියෙන වැඩි කන්න එපා. මයිසූ පරිප්පු මෑකරල් වම්බොටු අතදි කියන වේදනාව. අපි දැන් බලමු අනිත්‍යව කොහොමද කියලා. ඔයාගේ මේ කකුල් වලත් එන්න ඉඩ තියෙන දනිස් සමාරු එහෙම මේ දැන් නැද්ද දනිස් සමාරු? ඊයන්ගේ පිටයි. ඔළුව එහෙම මේ. බලමු. හෝමෝන ක්‍රියාකාරීත්වය 87යි මානසික ශක්තියත් 87යි. 70 ඉඳන් 80 වෙනකම් මනුස්ස ලෝකෙනේ 80 ඉඳන් 90 වෙනකම් දිව්‍ය ලෝකේ 84 තියෙනවා. ආහාර දිරවීමේ ශක්තිය 90යි. ශරීර ශක්තිය 82යි. බාහිර පරිසර ඍතු දීම 90යි. ගැඹුරු නිින්දෙන් ඔයාලට ලැබෙන බෙනිෆිට් එක මදි නිින්ද යනවා අඩුද? 74යි මේ රතුත් වෙලා. හීරෝ වගේද නිදාගන්න? කොහොමද 12 මාරුනේ. ඒ කියන්නේ රැට නිදි මරන ජොබ් එකක් නෙමෙයිනේ. නෑ. මම ඩියුටි ඕෆ් වෙන්නේ සාමාන්‍යයෙන් 11ට විතර ඕෆ්. තොර 12 වගේ වෙනවා නිදා. බෙල්ල අමාරු තමයි තියෙන්නේ චක්‍ර වලින් බැලුවා. මූලාධාර චක්‍රය ඔයාගේ තියෙනවා 5.8ට ඊළඟට එකෙන් වැඩ කරන්නේ 3ට සිට පාදාන්තය දක්වන ඒක නම් හොඳයි 5.8ට තියෙනවා. ඊළඟට උදරේ පහළ කොටස වැඩ කරන්නේ ස්වාදිස්ථාන චක්‍රය. ඒකත් 5.2ට තියෙන චක්‍ර නම් හොඳයි. උදරේ ඉහළ කොටස වැඩ කරන්නේ මණිපූර් චක්‍රය. ඒක 5.1යි. ඒකත් වරදක් නැහැ. අනාහත චක්‍රය 5.2යි. ඒක හදවත පෙනහල්ලනේ. ඒකත් වරදක් නැහැ. ඊළඟට උගුර සොරනාල ශ්වසනාල විසුද්ධ චක්‍රය 5.3. ඒකත් හොඳයි. හැබැයි මේක මදි ටිකක් මේ 4යි. ඒ වගේ කන් වල ඇස් වල එහෙම ඇස් වල ප්‍රශ්න දැන්ටත් තියෙනවා. කන්නඩි වරගන්න ගත්තේ නේද? තියෙනවා. ඒ වගේ ප්‍රශ්න නීති තියෙනවා. 4 අජ්නා චක්‍රය ඇහැ කරන ආයේ ඊළඟට සිහි කල්පනාව සිහියත් පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. මම තෙලක් දෙන්නම් ඔලුවට දාන්න. හොඳේ. ඒක ඔයාගේ නිදි මැරීම නිසා ඔය දෙක ඩැමේජ් වෙලා තියෙනවා. කාලයක් ඉඳන් ඔයා නිදි වටනවා. ඔව් මයි 12 වෙනකන් ඒක තමයි 2.7යි ඒකයි. ඒකත් පොඩ්ඩක් වැඩි මෙන්න 2.5ට අඩුවෙන් තියුණොත් හොඳයි. මම තෙලක් දෙනවා දාන්න ඔලුවට ඒකට ස්ට්‍රෙස් හොඳට අඩු වෙනවා. හොඳේ. හොඳට අඩු වෙනවා. ඔයාට නිකන් අර පැය 24 නිදාගත්තා වගේ හොඳ ෆීල් එකක් එනවා. අවයව සෙට් එක. හොඳේ. එක හෘද වාහිනිය දෙක හදවත කොහොම තියෙනවනේ. මේ මහත්ය මේ කොළ පාට කලාපේ තියෙනවා නම් හොඳයි. හරිද? අඩු වෙන්නත් හොඳ නැහැ, වැඩි වෙන්නත් හොඳ නැහැ. ඔන්න එක දෙක හදවත ඒ දෙක හොඳයිනේ. තුන මහාන්තර ඒක අඩු වෙලා. ඒ කියන්නේ ආහාර දිරවීමේ ප්‍රශ්නයක් තියෙනවාට ගෑස්ට්‍රයිටිස් තියෙනවද? ආහාර දිරවීමේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා. හොඳයි ආහාර ජීර්ණ පද්ධතිය. අනිත් ඒවා ඔක්කොම හොඳයි. මේ 7 8 7 තයිරොයිඩ් ග්‍රන්ථි 8 අධිවෘත ග්‍රන්ථි. දැන් 58ක් වෙන වයසනේ. ඔව් දෙයියන් පිට වරදන්නේ. අනිත් ඒවා නම් හොඳයි. මෙතන මේ 18 තියෙනවා. 18 මස්තිෂ්ක කලාපනාල. මොළයට යන නහරවල දුර්වලතාවයක් තියෙනවලු.
ආය 22 ආයි 30 30ත් මොලේ මේ. ඔයාට මොලේ ඔළුව සම්බන්ධ රෝග එන්න ඉඩ තියෙන ඔය නිින්ද යන්නේ නැති ඒවා කලන්තේ ගතිය කල්පනාව අඩුකම තව ඉස්සරහට අවුරුදු 75ක් 70ක් වගේ නේ නේද කොහොමත් අපෝ වයස තියෙන අවුරුදු 90ක් විතර වයස තියෙන අවශ්‍ය තියෙනවා මේ නෑ ඒක තියෙනවා දැන් ඔය මේ මහත්තයත් දැන් අවුරුදු 70 කීයද 80 කීයද මේ මහත්තයාගේ වයස 70 ඒ ඉන්න උරන් ෆිට් එකේ තාම ඉන්න ෆිට් එකේ නැද්ද දැන් මං ආයි තව අවුරුදු 20ක් වගේ අවශ්‍ය වැඩි කරලා දෙනවා 99 ප්ලස් කරලා දෙනවා යව. එතකොට මේ දින වගේ පෙනහල්ල මහත්තයා පෙනහල්ල ලන්ස් එක 90 ගන්නට තියෙන හොඳ 82යි සෙන් රෝග පහුගිය කාලේ හැද මොනාරි සෙන් අමාරුව. හරි හරිනේද ෆිට් නේද? උදේ හවස කරගන්න විශේෂයෙන් 3ටිය ගන්න ඔළුව පිටිපස්සේ ගන්න අත් දෙක හොඳට උස්සන්න පුළුවන්ද? හරි. තරයි වෙනවා. ආයි තෙල් වෙනකොට එන්න පොඩ්ඩක් පෙන්න. හරිද? හරි. එතකොට මේ පෙනහල්ල දැක්කද? හරි සතුටින් යනවා. එතකොට මේ තියෙන ඔයාගේ මහා බඩවැල. ඒක නම් 100%ක් තියෙන එක හොඳයි. ස්ටමක් එකත් හොඳයි. ස්ප්ලීන් එකත් හොඳයි. හાર્ට් එක. ස්ප්ලීන් එක කියන්නේ මේ අපේ ආහාර දිරවන්නේ අපි ඔකට කියන්නේ මොකද්ද? පීආව කියන්නේ. ඊළඟට හાર્ට් එක. හાર્ට් එකත් හොඳයි වරදක් නැහැ මේ. 90යි. ඔයාට අවුරුදු 30ක් 40ක් ඔයාගේ හાર્ට් එක බය වෙන්න එපා. අවුරුදු 56ට 4නේ අඩු වෙලා තියෙන්නේ. 96ක් තියෙනවා. 4නේ අඩු වෙලා තියෙනවා. දැන් මේක මෙහෙම අද හෙට මැරණා කියලා මේක 50ට විතර වහිනවා මහත්තයා. ආයේ නෑ ගලේ ගෙකොත් මරන්න බෑ බය වෙන්න එපා. එතකොට මේ තියෙන්නේ කුඩා අංශ 95. ඒකත් හොඳයි. ඔයගේ ඔක්කොම අවයව වරදන්නේ. බ්ලෙඩර් ගන්න මුත්‍රාශය කේස් එන්න ඉඩ තියෙනවා. මම ඒක ඔපරේෂන් කරලා මුත්‍ර පොරස්ති ගන්ති. පොස්ටේට් එක පොඩ්ඩක් ඉදිමිනා එකෙන් ග්ලාජ් වෙලා ඒක ඉතින් දැන් ගන්න බෑ. ඒක කිඩ්නි 95 එකත් හොඳයි. පෙරියකාඩියම් මසල් එකත් හොඳයි. ඊළඟ මේ පිත්තාසෙත් වරදක් නෑ. ඒ වුණාට පොඩ්ඩක් ගල් ගතියක් එන්න ඉඩ තියෙනවා හොඳ. ඊළඟ liver එක අක්මාව ඒකත් හොඳයි. මේ තියෙන හිස ඇතුලේ කොටස් ටික ඇස් කන් නාස් හකුදත් මේ තියෙන මහ මොලේට ඔයගේ රුධිරය යනවාමදි. දැන්ටත් ඔයගේ පොඩි කලන්ත ගතියක් තියෙනවා මහත්තයා. කනේ අන්බැලන්ස් කනේ බැලන්ස් නැහැ කියලා. මේක තියෙන හොඳට. ඒක තියෙන මම ඔළුවට දාන්න තෙලක් දෙන්නම් පස්සේ හරි කියලා අරන් යන්නකෝ ඒක. ඒ තෙලෙන් ඔයාලට පපුවේ ගන්න පුළුවන් ඔළුවේ ගන්න පුළුවන් යටිබඩේ. එච්චර තමයි වෙන ප්‍රශ්න නැහැ. හાર્ට් එකේ පොඩි මේ මොලේට යන නහරවල මේ කොලෙස්ටරෝල් ගතියක් තියෙනවා. දැන්ට කොලෙස්ටරෝල් බෙහෙත් බොන්නේ නැද්ද? ඔයාලා ළඟදී චෙක් කළේ නැද්ද කොලෙස්ටරෝල්? ඔයාලට කොලෙස්ටරෝල් ගතියක් තියෙනවා. ඔන්න මම ඒක පපුවේ ගන්න තෙලක් දෙන්නම්. ඒක හොඳ නෑ. එහෙම ගන්න අමාරුයි. යකින අරන්කුල කැඳ බොන්න. ඔයාගේ මේ බෙල්ල හිර වෙන ගතියක් තියෙනවා. ඒකෙත් ගන්න තෙලක් දෙන්නම්. ඒ තෙලම තමයි. පපුවේ බෙල්ලේ ඔළුවේ ගන්න. ඒකෙන් අර හිරවිල්ල නැති වෙනවා. රැට නිින්ද ගියාම හුස්ම හිර වෙනවා. මෙන්න වගේ ස්ලීප් ඇප්නියා කියලා කියන්නේ. මෙන්න මේ වගේ මේ සමහර මැෂින් දාගෙන නිදාගෙන දැන් මේක මෙතන මේ මෙන්න මෙහෙම හොඳට හුස්ම යන්නේ පෑ මෙහෙම. සමහර අයගේ මේ නිින්ද ගියාම මේ මසල් එකේ මෙහෙල තද වෙනවා. ඒතර තමයි ගොරා දිනනවා. ඒක තමයි. හරිද? ඒතර තද වුණාම සමහර අයගේ හිර වුණාම මේ ඉඳෙනවා. සමහර වැරෙන්නේ නැහැ උකට. මෙහෙම ඉඳෙනවා හුස්ම හිර වුණාම. ඇහැරෙනවා. නිින්ද යන්නේ නැති කේස් එකටත් ඕක වෙනවා. මේ අනිත් ඒවා නම් දෙයියන් පිටින් වරදක් නැහැ. අනිත් ඒ ඔක්කොම හොඳයි. මුත්‍රාශය ප්‍රශ්නේ තියෙනවා මේ මුත්‍රාශය 77යි නීරමුල්ලියත් හොඳයි කැකිරි හොඳයි අක්කපාන හොඳයි කටුවානෝද හොඳයි ගොඩක් කල් ගන්නකො සුවඳ තෙලක් ඒක බින්දු දෙකක් ගහම හරියට කියන්න වට 100 කීයක් අඩු වුණාද අඩුවේ ඒක දැන් 100 කීයක් අඩු වුණා 90 80ක් විතර අඩු වුණා දැන් තියෙනවද අඩු වුණාද හිරි ගැති එහෙම තමයි 100 කීයක් විතර දැනනවා හොඳයි කියලා ඔව් දැන් තියෙන හිර ගතිය තිබුණු හිර ගතිය දැන් ටයිල් වල සීතල දැනෙනවා හරියට හරි ඔය තියෙන